තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ළමයි සිංහල සාහිත්‍යයේ තියෙන අනර්ග වස්තු විෂයන් එක්ක රචනා කරපු විශේෂයෙන්ම ශ්‍රාවකයින්ට වගේම පාඨකයන්ටත් හිතට දනවන සුළු සාහිත්‍ය නිර්මාණයක් විදිහට අපිට නූතන පද්‍ය සංග්‍රහය හඳුන්වන්න පුළුවන්. දැන් උසස් පෙළ ළමයින්ට නූතන පද්‍ය සංග්‍රහයේ කවිපන්ති බොහෝ ප්‍රමාණයක් තියෙනවනේ. එතකොට මේ බහුතරයක් කවි පුතේ නූතන පද්‍ය තියෙන්නෙම ගොඩ හැම කවියක්ම තියෙන්නේ මේ මෑත කාලීනව රචනා කරපුවා. හරි. දැන් ඔය නූතන පද්‍ය පන්තියෙත් හෙළහවුල, ඊට පස්සේ නූතන යුගය, ඊට පස්සේ ප්‍රථම තරංගය, දෙවන තරංගය මෙහෙම කොටස් වලට බෙදෙනවනේ. එතකොට ගොඩක් වෙලාවට මේ වර්තමානීය නැත්නම් මේ නූතන යුගයේ රචනා වෙච්ච කවිපන්ති දෙස බොහෝ දෙනාගේ අවධානය යනවා ළමයි විදියට අපෙත්. මොකද එහි රසාස්වාදය වගේම ඒ තියෙන අර රසවින්දනාත්මක භාවය ඒ විතරක් නෙවෙයි ඒ සඳහා වස්තු විෂය වෙච්ච කාරණා හරිම ලස්සනයි. ඒක නිසා අපිට අවධානය යන ප්‍රවණතාවය වැඩි. අන්න එහෙම අවධානය ගියපු සහ වර්තමානයේ ගොඩක් අය කැමති පද්‍ය නිර්මාණයක් විදියට අපිට පරාක්‍රම කොඩිතුවක්කු මහත්මයාගේ දෙහිදුන්න පායාවේ හෙටත් පාලමුඩින් කවිපන්තිය නැත්නම් පද්‍ය නිර්මාණය හඳුන්වන්න පුළුවන්. මේකේ තියෙන පුතේ පරාජිත ආදරවන්තයෙකුගේ ප්‍රාර්ථනාවක් ගැන. දැන් ගොඩක් වෙලාවට මේ ලෝකෙ මිනිස්සු ආදරය කරනවනේ. එතකොට ආදරය කරද්දී දැන් ආදරය පිළිබඳවත් ගොඩක් අය කවි ලියලා තියෙනවා, සින්දු ලියලා තියෙනවා. සමහර අය කියනවා ආදරය පූජනීයයි කියනවා. ඊට පස්සේ ආදරය කියලා කියන්නේ සුන්දර වරදක් කියලා කියනවා. එයා මෑත කාලීනව එක එක විදියට මේ ආදරය පිළිබඳව හඳුන්වපු ගීත තියෙනවනේ. ඒ විතරක් නෙමෙයි ආදරය පිළිබඳව හඳුන්වපු නවකතා තියෙනවා, කෙටි කතා තියෙනවා, චිත්‍රපටි තියෙනවා. හැම අංශයකින්ම මේ ආදරය පිළිබඳව නිර්මාණ බිහි වෙලා තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට පෙරදුණු ආදරවන්තයෙක් කරන අහිංසක ප්‍රේමවන්ත ප්‍රාර්ථනයක්. ඒක හරිම යහපත් ප්‍රාර්ථනාවක්. ඒක හොඳටම පෙන්නපු කවිපන්තියක් තමයි පරාක්‍රම කොඩිතුවක්කු මහත්මයාගේ දේදුන්න පායාවේ හෙටත් පාලමුඩින් පද්‍ය නිර්මාණය. මේ පද්‍ය නිර්මාණයේ පුතේ තියෙන්නෙම පෙරදුණු ආදරවන්තයෙක් තමන්ගේ ආදරවන්තියට කරන ප්‍රාර්ථනාවක් ගැන. අපි වැඩි කතාවක් නැතුව මේ කවිපන්තිය දෙස පොඩ්ඩක් බලමු. නොවැළපෙමි ඔබ යන්න වැළපෑති පළකින්ද ජීවිතේ වැරදුනේ මෙතන විතරක් නොවේයි සූරලා ගෙන යන්න මාහදේ පිපුණ මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද. ගොඩක් වෙලාවට ආදරෙන් පෙරදුනාට පස්සේ බහුතරයක් දෙනා තමන් ආදරය කරපු කෙනාට තමන්ගේ ගෑනු ළමය වෙන්න පුළුවන්, පිරිමි ළමය වෙන්න පුළුවන්, ගොඩක් වෙලාවට කරන්නේ වෛර කරන එක තමයි. හරිද? එතකොට සමහර වෙලාවන් තුලදී ඔවුන්ගෙන් පරිගන්න උත්සාහ කරනවා. ඔවුන්ට අපහාස කරනවා. ඔවුන්ට ජීවිතය පවා එපා වෙන විදියට වැඩ කරන සිද්ධි අපිට වර්තමානයේ ඕන තරම් අහන්න දකින්න ලැබෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට පෙරදුණු ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් ගන්න අවසානම තීරණය තමයි තමන්ගේ ජීවිතය නැති කරගන්න. දැන් බහුතරයක් දෙනා තමන්ගේ ජීවිතය නැති කරගන්න එක එක විදිය දේවල් කරනවා. නේ? කෝච්චියට බෙල්ල තියනවා කියනවා, ඊට පස්සේ බෙල්ලේ වැලදා ගන්නවා, වසපුනවා, එක එක දේවල් කරනවනේ. මේ හැම දෙයක්ම කරන්නේ මේ ආදරය කියන කාරණාව පෙරදුනාට පස්සේ. එතකොට මේ අහිංසක ප්‍රේමවන්තය කරන කාරණාව බලන්න. නොවැළපෙමි ඔබ යන්න වැළපෑති පළකින්ද ජීවිතේ වැරදුනේ මෙතන විතරක් නොවේ. මෙයා කියනවා මම වැළපෙන්නේ නැහැ. මට වැළපිලා ඇති වැඩකුත් නැහැ. මම වැළපෙන්නේ නැහැ. ඔයා යන්න. ඔයා යන ගමන ඔයා යන්න. මම වැළපුණා කියලා ඔයා ඉන්නෙත් නැහැ කියලා මම දන්නවා. සූරලා ගෙන යන්න මා හදේ පිපුණ මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද. අවසානට කියන කාරණාව තමයි ඔයා යන්න. ඔයා දීපු ආදර මතක සටහන් මේ සූරලා ගෙන යන්න මා හදේ පිපුණ මල් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි මල් පිපුණට පස්සේ ගොඩක් වෙලාවට ඒ වත්තක් වෙන්න පුළුවන්, ඒ ගහක් වෙන්න පුළුවන්, හරිම ලස්සනයි. හරි? ඒ ගහ ලස්සන කරන්නේ මේ මල්. ඒතර මගේ ජීවිතේ මගේ හදවත ලස්සන කර ඔයාගේ ආදරය කියන ඔයාගේ මල් නමින් හඳුන්වපු ඔයාගේ ආදරය. හරි? ඔයාගේ ආදරය කියන මේ මල තමයි මගේ හදවත ලස්සන කරේ, මාව ලස්සන කරේ. මගේ හදවතේ තියෙන ඒ ආදරණීය මල් ටික ගලවගෙන යන්න, සූරලා අරගෙන යන්න. හැබැයි මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකද කියලා මෙයා ප්‍රශ්නාර්ථයක් කරනවා. හැබැයි මේ වර්තමානයේ පිපිච්ච මල් ටික ඔයා අරගෙන ගියාට අනාගතේ පිපෙන්න තියෙන මල් ඔයාට අරගෙන යන්න පුළුවන්ද කියලා අහනවා. හරිම ලස්සන ව්‍යංගාර්ථයක් මෙතන ප්‍රකාශ කරලා තියෙනවා. ඊළඟට නොවැළපෙමි ඔබ යන්න වැළපෑති පළකින්ද නැවත වතාවක් කවිය කියනවා. නොවැළපෙමි ඔබ යන්න වැළපෑති පළකින්ද ඔබේ නම අදින් පසු තවත් මට අයිති නැහැ. ඔබේ නම
ඒ කියන්නේ ඔබේ නාමය නැත්තම් ඔබව මෙතනින් එහාට මට අයිතියක් නැහැ. ඔබ නැතද ජීවිතේ නසාගත නොහැක මට. බලන්න මේ වර්තමානීය සමාජයේ ඉන්න තරුණ ප්‍රජාවට දීපු ලස්සනම ආදර්ශයක්. ඔබ නැති වුණා කියලා මගේ ජීවිතේ මට නැති කරගන්න බෑ. මොකද ඔබ විතරක් නෙවෙයි මගේ ජීවිතේට ඉන්නේ. බහුතරයක් දෙනා හිතන කාරණාවක් තමයි තමන් ආදරය කරපු කෙනා නැති වුණාට පස්සේ හොඳම පිළිතුර දෙන්න තියෙන හොඳම පිළිතුර ජීවිතේ නැති කරගන්නෙක් කියලා. හැබැයි කවිය මෙතන කියන ඔයා නැති වුණා කියලා මට මගේ ජීවිතේ නැති කරගන්න බෑ. ඊළඟට කියනවා ඔබ නැතද ජීවිතේ නසාගත නොහැක මට ඔබ යන්න ජීවිතේ සොයාගෙන ඔයා නැති වුණා කියලා මට මගේ ජීවිතේ නැති කරගන්න බෑ. ඒක නිසා ඔයා යන්න ඔයාගේ ජීවිතේ සොයාගෙන ඔයාගේ ජීවිතේ ඔයා හොයාගෙන යන්න. හරි මම මගේ ජීවිතේ හොයාගන්න. ඊළඟට කියනවා ඔබ යන්න මధుරතර සප්තස්වරයක් කරන්. බලන්න මේ කාන්තාවගේ නැත්තම් තමන් ආදරය කරපු ප්‍රේමවන්තියගේ ආදරණීය කටහඬ මధుර සප්තස්වරයක් තරම්. ඒ කියන්නේ හරිම ලස්සන කටහඬක් තිබිච්ච කෙනෙක්, හරිම මියුරුවදන් තෙපලන කෙනෙක්, තමන්ගේ හදවත සනසන අයුරින් කතාබස් කරපු කෙනෙක්. ඔයා යන්න මధుරතර සප්තස්වරයක් කරන්. බලන්න මේ ගොඩක් අය ආදරය කරපු කෙනා ගියාට පස්සේ පුතේ අනවශ්‍ය විදියට ඔහුට අපහාසයට නංවනවා. අපහාසාත්මක විදිය චෝදනා කරනවා. අපහාස කරලා එයාගේ චරිතයක් දූෂණය කරලා චරිතයක් නැති කරලා දානවා. හැබැයි මෙතන මේ ආදරවන්තය බලන්න තමන්ගේ ආදරණීය තමන්ගේ ප්‍රේමවන්තියව ආමන්ත්‍රණය කරලා තියෙන විදිය ඔබ යන්න ඔබගේ මధుරතර සප්තස්වරයක් තරම්. ඊළඟට කියනවා ඔබේ රත මැදිරියට මගේ ඉර හඳ අරන්. ඔයාගේ රත මැදිරියට මගේ ඉර හඳ අරන්. මේ මෙතන මේ කියන්නේ අර මට්ට කුණ්ඩලී කතාවේ ඔයගොල්ලන්ට මතක ඇති. රත මැදිරියට ඉල්ලනවා සක්සංගලක් ඉල්ලනවනේ. අදින පුබ්බකගෙන් සක්සංගලක් ඉල්ලනවා මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා. සක්සංගල විදියට ඉල්ලන්නේ ඉරයි හඳයි. මෙතන කියනවා ඔබ යන්න ඔබේ රත මැදිරියට මගේ ඉර හඳ අරන් යන්න කියලා කියන්නේ. හරි ඉරයි හඳයි කියලා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් මේ ලෝකයේ එළිය කරන ස්වභාවික වස්තුන් දෙකක්. හරි මේ ලෝකයේ ඉර දවල් කාලයටත් එළිය කරද්දී නැත්තම් උදේ ඉඳන් දවල් රාත්‍රී කාලය වෙනකන් එළිය කරද්දී හඳ රාත්‍රී කාලයේම පූර්ණ චන්ද්‍රයා බවට පත් වෙලා මේ ලෝකේ එළිය කරනවා. එතකොට මේ මගේ ජීවිතේ එළිය කරපු මේ ආලෝක දෙක හරි මේ හඳුන්වන්නේ පුතේ මේ ආදරය පිළිබඳව කියන්නේ. ඒ කියන්නේ මේ තමන්ගේ ප්‍රේමවන්තිය නිසා මේ කොල්ලගේ නැත්තම් මේ ප්‍රේමවන්තයාගේ ජීවිතේම ආදරණීය ජීවිතයක් බවට පත් වෙලා තියෙන මේ ආදරයත් එක්ක. ඉතින් මේ ආලෝකය අරගෙන යන්න කියන ඔබේ රත මැදිරියට. ඊට පස්සේ කියනවා යන්න මහද තෙත් වැහිවලා කුල අරන් කමක් නෑ ඔබ යන්න මගේ ආවුෂාරන්. බලන්න මේ ආදරණීයම ආදරවන්තයෙක්ගේ ලස්සන ප්‍රාර්ථනාවක් නේ පුතේ මෙතන කරන්නේ. බලන්න ඔබ යන්න මහද තෙත් වැහිවලා කුල අරන්. ඔබ යන්න මහද තෙත් වැහිවලා කුල අරන්. ඊට පස්සේ කියනවා කමක් නෑ ඔබ යන්න මගේ ආවුෂාරන්. කියනවා ඔයා කමක් නෑ මගේ ආවුෂාරගෙන යන්න. ඒ කියන්නේ මෙයාට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දීපු ආදරයක් මේක. එයාට ජීවත් වෙන්න ආදරණීය බලාපොරොත්තුවක් තියපු ආදරණීය බලාපොරොත්තුවක් දීපු ආදරයක් මේක. ඒක නිසා ඒ ආවුෂ වගේ තියෙන මේ ආදරය අරගෙන යන්න කියලා මෙතෙන්දි කවිය කියනවා. දේ දුන්න පායාවි හෙටත් පාලම උඩින්. ඔන්න කියනවා දේ දුන්න පායනවලු හෙටත් පාලම උඩින්. ඔබ නැතත් මම එතන පාට හත ගනින්නම්. මේ දෙන්න හම්බෙච්ච ස්ථානය වෙන්න ඕන. හරි මේ දෙන්න හම්බෙලා වෙනදට හැමදාම කතා කරනවා. දේ දුන්න පායනවලු හෙටත් පාලම උඩින්. මම එතනට ගිහිල්ලා දේ දුන්නේ පාට හත ගනින්නන්ලු. ඒ කියන්නේ මේ සුන්දර මතක. හරි තමන් හැමදාම හම්බෙච්ච ස්ථාන එතනින් යනකොට මෙයාට මතක් වෙනවා මේ ස්ථාන. දකින්නකොට මෙයාට මතක් වෙනවා මෙන්න මේ වගේ ස්ථානවලදී තමයි අපි හම්බුනේ කියලා. අපේ ආදරණීය මතක සටහන් තිබුණ මේ වගේ ස්ථානවල කියලා මෙතන මෙයාදී මේ ස්ථානයේදී එයාට නිකන් මතක් වෙනවා. ඊට පස්සේ කියනවා ඔබ යන්න හැරී නොබලා ඔබේ කිරුලගෙන පරාජිත කඳුලකට ඇසේ ඉඩ තියා නැත. මෙයා කියනවා පුතේ ඊළඟට ඔබ යන්න හැරී නොබලා ඔබේ කිරුලගෙන පරාජිත කඳුලකට ඇසේ ඉඩ තියා නැත. ඔයා යන්න ඔයාගේ කිරුල අරගෙන නැවත වතාවක් හැරෙන්න එපා. මං ඉන්න පැත්තට හැරෙන්න එපා. ඔයා කිරුල කියලා හිතාගෙන ඉන්න එක අරගෙන යන්න කියලා කියනවා.
නැවතත් එතනින් එහාට පරාජිත කඳුලකට මගේ ජීවිතේ ඉඩක් නැහැ කියලා මෙයා කියනවා. බලන්න මේ ආදරණීය ප්‍රේමවන්තයෙක්ගේ තියෙන ආදරණීය බලාපොරොත්තුව. හරි. මෙතනින් එහාට මං ඔයා වෙනුවෙන් අඬන්නේ නැහැ කියලා කියන්නේ. ඔයත් මගේ දිහා බලන්න එපා. ඔයා ඔය කිරුළ දරාගත්තා නම් ඒ කිරුළ දරාගෙන ඔයාක් ගමන යන්න. මගේ දිහා නැවත වතාවක් බලන්න එපා. මෙතනින් එහාට මගේ ජීවිතේ කවදාවත් පරාජිත කඳුලකට ඉඩක් නැහැ කියලා මෙතෙන්දි කවියා ප්‍රකාශ කරනවා. මේ ආදරණීය ප්‍රේමවන්තයෙක් කරන ආදරණීය ප්‍රාර්ථනාවක් විතරක් නෙවෙයි ආදරණීය බලාපොරොත්තුවක්. පැලඳගෙන සිටින තැන හිතක් නැත ගෙවදින්න ඇති නිසා හෙට අලුත් විමානෙට. මෙතන හරිම ව්‍යංගාර්ථවත් ප්‍රකාශයක් කරන ස්ථානයක්. දැන් මේ වෙස්මුහුණු පැලඳගෙන සිටින තැන හිතක් නැත. විශේෂයෙන් පුතේ වර්තමානයේ බහුතරයක් මිනිස්සු අර මූණෙන් එක ස්වරූපයක් නෙවෙයි පෙන්වන්නේ. වෙස්මුහුණ දාගත්තට පස්සේ කෙනෙක්ගේ භයංකාරත්වයක් පේන්නත් පුළුවන්, ප්‍රසන්න පෙනුමක් පේන්නත් පුළුවන්. වෙස්මුහුණ ගැලෙව්වට පස්සේ තවත් පෙනුමක් පේන්න පුළුවන්. ඒක නිසා වෙස්මුහුණු පැලඳගෙන සිටින තැන හිතක් නැත. වෙස්මුහුණු දාගෙන ඉන්න මිනිස්සු ගාව කවදාවත් හිතක් තියෙන විදියක් නැහැ. සිටින තැන හිතක් නැත. ගෙවදින්න ඇති නිසා හෙට අලුත් විමානයට. මෙතන මේ ව්‍යංගාර්ථයෙන් ප්‍රකාශ කරන්නේ මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ ස්වභාවය ගැන මේ කියන්නේ. ප්‍රේමවන්තයින් වෙන්න පුළුවන්, ප්‍රේමවන්තයන් වෙන්න පුළුවන්. ඔවුන්ගේ තියෙන ස්වභාවය මේ කියන්නේ. මිනිස්සු අපිත් එක්ක ඉන්නේ එක විදියකට, තවත් කෙනෙක් එක්ක ඉන්නේ තවත් විදියකට. මේ අද ඉන්න මිනිස්සු නෙවෙයි පුතේ හෙට ඉන්නේ. හෙට ඉන්න කෙනා නෙවෙයි අනිද්දා ඉන්නේ. ගිය අවුරුද්දේ අපිත් එක්ක ඉන්න මිනිස්සු, හිටපු මිනිස්සු මේ අවුරුද්ද වෙනකොට අපිත් එක්ක තරහ වෙලා. අද අපිත් එක්ක හොඳට ඉන්න මිනිස්සු තව මාසෙකින් දෙකකින් අවුරුද්දකින් බලනකොට අපිත් එක්ක තරහකාරයෝ වෙලා. ඒක නිසා මේ ලෝකේ බහුතරයක් මිනිස්සු මේ වෙස්මුහුණු දාගෙන ඉන්නේ. හරි? ඒ කතාව තමයි මෙතන කියන්නේ. ගෙවදින්න ඇති නිසා හෙට අලුත් විමානෙට. ඒ කියන්නේ මේ ආදරණීය ප්‍රේමවන්තය ඉක්මනින්ම විවාහ වෙන්න යන්නේ. වැඩි දවසක් නෑ ඒකට. මේ හෙට අනිද්ද මේ මංගල්‍යය තියෙනවා. අලුත් විමානෙට. පෙම්ගී අපංකාර වීසිකොට යනු මැනවි. ඔයාට මම දීපු ආදරණීය මතක සටහන්, ආදරණීය දේවල් ඔයා ඔක්කොම විසික් කරලා යන්න. ඒ දේවල් අරගෙන යන්න එපා. මන් දීපු බලාපොරොත්තු, මගේ ආදරය සියල්ලම අයින් කළා දාලා යන්න. පෙම්ගී අපංකාර වීසිකොට යනු මැනවි. නිල් නුවන් ගැබවදින කුරුල්ලෙකු පරිද්දෙන්. නිල් නුවන් ගැබවදින කුරුල්ලෙකු පරිද්දෙන්. අහසේ පියාසර කරන කුරුල්ලන්ට නැත්තම් පක්ෂීන්ට පුතේ කිසිම බාධාවක් නැහැ. හරිම නිදහසේ නිල්හස් ගැබේ වුන් පියාඹගෙන යනවා ඉස්සරහට. හරියට නිකන් කුරුල්ලෙක් වගේ පියාඹගෙන යන නිදහසේ කිසිම දෙයක් අරගෙන යන්න එපා. මේ පරණ මතකයන්, පරණ අතීතයන් හැමදේම තියලා යන්න. ඊට පස්සේ අවසානට කියනවා ඔබ ඔබේ සිහිනයට මම මගේ ලෝකයට. ඔයාගේ හීනයට ඔයා ඒ දේවල් අතෑරලා දාලා යන්න. මම මගේ ලෝකේ තනි වෙන්නම්. බලන්න මේ ප්‍රේමවන්තයාගේ ආදරණීය බලාපොරොත්තුව මොන වගේ එකක්ද කියලා. හරිම යහපත් චේතනාවක් තියෙන්නේ. හරිම ආදරණීය අදහසක් ඔහුට තියෙන්නේ. ඔහු ඇයට කියනවා ඔයා ඔය යන ගමන මේ මාත් එක්ක තිබුණු අදහස්, මාත් එක්ක තිබුණු මතක සටහන්, මේ ප්‍රේම කරන කාලෙදී අපි දෙන්න අතර බෙදාගත්ත දේවල් හැම දෙයක්ම අයින් කරලා දාලා යන්න. මොකද ඉස්සරහා ජීවිතේදී ඔයාට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැවත වතාවක් මගේ ගැන හිතන්න එපා. බලන්න මේ සුන්දර ආදරවන්තයෙක් කරන ප්‍රාර්ථනාව මොන වගේ එකක්ද කියලා. ඊළඟට කියනවා හෙමෙන් මා අත්හැර දෙපස සෙවණැලි අතර ඔබ සෙමෙන් හැංගුණේ එය වඩා විනීතයි. හරි? මෙතන කියනවා හෙමෙන් මා අත්හැර දෙපස සෙවණැලි අතර. හෙමීට මාව අතෑරලා දාලා දෙපැත්තේ තියෙන සෙවණැලි අතර ඔබ සෙමෙන් හැංගුණේ එය වඩා විනීතයි. ඔයා හෙමීට හැංගුණාම ඒක වඩාත් විනීතයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා එදා ඔබ ගෙයි මුල්ලේ සොයාගත් මන්දිනුම් ඔබ සැඟව ගියේ කොහෙද සොයන්නේ නෑ ඉතින්. එදා ඔයා මම සැඟවිලා ඉද්දි නැත්තම් මාව හොයාගෙන මගේ ගාවට ආවා. මගේ ගාවට ඇවිල්ලා මාත් එක්ක ආදරෙන් හිටියා. එදා තමයි මං දිනපු දවස. එදා තමයි මං දින්නේ. ඔයා මාව හොයාගෙන ඇවිල්ලා මාත් එක්ක ආදරෙන් හිටපු කාලෙත් තමයි මම දින්න දවස. හැබැයි ඔබ සැඟව ගියේ කොහෙද සොයන්නේ. හැබැයි ඔයා දැන් සැඟවිලා ගියා. හැබැයි මම ඇවිල්ලා ඔයාව හොයන්නේ නැහැ. ජය පරාජය කවුද මට ඒන් පළක් නැත. සමහර විට පරාජවන්තයා මම වෙන්න පුළුවන්, පරාජිතයා මම වෙන්න පුළුවන්. හැබැයි මෙතනින් එහාට මට එකෙන් වැඩක් නැහැ, පළක් නැහැ කියලා කියනවා. හරි? ඊට පස්සේ කියනවා ආදරය නින්දක්ද පිබිදිලා සිටින මට. ආදරය නින්දක්ද කියලා අහනවා
ජීවත් වෙලා ඉන්න නැත්තම් මේ S2 අරගෙන ඉන්න මට හරි මෙච්චර දේවල් මේ තමන්ගේ ආදරයට වුණාට පස්සේ අවසානට පුතේ තමන්ගේ S2 කඳුළු පුරවගෙන අහන කතාවක් මේක. ආදරය නින්දක්ද පිබිදිලා සිටින මට. මේ ලෝකේ හැමෝටම ලැබෙන හැමෝම විඳින හැමෝම වින්දනය කරන මේ ලෝක හොඳයි කියන මේ ආදරය නින්දක්ද කියලා අහනවා මේ පරාජිත වෙලා ඉන්න ප්‍රේමවන්තයා. ආදරය නින්දක්ද පිබිදිලා සිටින මට දිනෙන් දින මගේ නෙත් පැහැදුල්ය සුවිපුල්ය. දිනෙන් දින මගේ S2 තෙත්බර වෙලා හැමදාම මගේ S2 කඳුළු වලින් පිරලා නිකන් ඉන්න වෙලාවට මට මතක් වෙනවා. මොනවා හරි දෙයක් කරන්න ගියාට පස්සෙත් මට මතක් වෙනවා. මේක මගේ S2 තනිකරම නිලංකාර වෙන්න හේතුවක්. S2 රක්ත පාටෙන් තියෙන කොයි වෙලාවෙත් S2 කඳුළු පිරিলা. නින්ද තුල සැඟවුනේ නැති උනේ එක දෙයයි වරදක්ද? නින්ද නිසා මට නැති වෙලා තියෙන එක දෙයයි. ඒ තමයි ආදරය. ආදරය තමයි මට නින්ද නිසා නැති උනේ. මේ නින්ද කියලා කියන්නේ අර මුලින්ම කියනෝනේ ආදරේ නින්දක්ද පිබිදලා සිටින මට කියලා. ඉතින් මේ නින්ද ලබනකොට මට නැති උනේ ආදරය කියන සංකල්පය විතරයි. තව බොහෝ දේ ඇත ජීවිතේ ජය ගනින්. බලන්න අවසානයේට පුතේ මේ තරම් අර අවසානම කවි පන්තිය තුල ඉතා ශෝකයෙන් කියන ආකාරයක් පෙන්නලා අවසානම් පේලියෙන් පුතේ මෙයා බලාපොරොත්තුවක් ඉදිරි කරනවා. ඒ මොන බලාපොරොත්තුවක්ද? ඒක තමයි තව බොහෝ දේ ඇත ජීවිතේ ජය ගනිමි. මට තව බොහෝ දේවල් මේ ලෝකේ ජයග්‍රහණය කරන්න තියෙනවා. මට ඔබව විතරක් නෙවෙයි මේ ලෝකේ ජයග්‍රහණය කරන්න තියෙන්නේ. මට ගොඩාක් දේවල් මේ ලෝකේ ජයග්‍රහණය කරන්න තියෙනවා. ඒක නිසා ආදරණීය ප්‍රේමවන්තයෙක්ගේ නැතිවෙච්ච ආදරයක් වෙනුවෙන් තියපු ලස්සන මතක සටහනක් විතරක් නෙවෙයි ලස්සන ආදරණීය බලාපොරොත්තුවක්. තමන් ආදරය කරන ප්‍රේමවන්තයට හෝ ප්‍රේමවන්තියට වෛර කරනවට වඩා ඔහුගේ අලුත් ජීවිතයට යම්කිසි බලාපොරොත්තුවක් යම්කිසි නැවුම් ප්‍රාර්ථනයක් කරන එක තමයි සාමාන්‍යයෙන් සැබෑ ආදරයක වෙන්න ඕන දේ. ඉතින් ඒක පරාක්‍රම කොටුවක් තමන්ගේ ස්වකීය දේ දුන්න පායාවි හෙටත් පාලමූඩෙන් කියන පද්‍ය නිර්මාණය තුළ හොඳනම් පැහැදිලි කරා කියන එක තවදුරටත් අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා.